සුබ දවසක්. අද මම හදන්න යන්නේ රසමරස වටලප්පන් එකක්. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තමයි මම මේ දාලා තියෙන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යන් වීඩියෝ එකට. ඉස්සෙල්ලම මම මේ විදිහට මගේ හකුරු ටික ලෑස්ති කරගන්නවා. මම මගේ වටලප්පන් එක හදාගන්න අවශ්‍ය දේවල් ඔක්කොම මම වටලප්පම හදන භාජනයේ හරියන්න තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මම අද හකුරු බෑ 3ක් මේකට පාවිච්චි කරනවා. ඕගොල්ලන්ගේ භාජනයට ගැලපෙන විදිහට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මේ විදිහට හදාගන්න. දැන් මම මගේ හකුරු ටික මේ විදිහට චූටි කොටස් වලට කපා ගන්නවා. ඊට පස්සේ භාජනය ක්ලිපේ තියලා මම කපාගත්ත හකුරු ටික එකට එකතු කරගන්නවා. ඒකටම මම ලෑස්ති කරගත්ත කරදමුංගු ටිකයි කුරුඳු ටිකයි එකතු කරගන්නවා. ඒකටම වතුර චුට්ටකුත් එකතු කරලා හකුරු ටික හොඳට දිය කරගන්න ඕනේ. හකුරු ටික දැන් හොඳට මෙල්ට් වෙලා තියෙන්නේ. දැන් මම එක චුට්ටක් නිවෙන්න පැත්තකින් තියලා මේ විදිහට මගේ බිත්තර ටික කඩලා ලෑස්ති කරගන්නවා. මම මෙතන බිත්තර 9ක් අරගෙන තියෙනවා. බිත්තර ටිකත් මේ විදිහට ලෑස්ති කරගෙන දැන් මට අවශ්‍ය පොල් කිරි ප්‍රමාණය හදාගන්න යන්නේ. මම මේකට පොල් ගෙඩියක පොල් කිරි අරගත්තා. මෙතන සාමාන්‍ය පොල් ගෙඩියක පොල් ප්‍රමාණය තමයි තියෙන්නේ. ගොඩක් ලොකුත් නෑ, ගොඩක් පොඩිත් නෑ. සාමාන්‍ය පොල් ගෙඩියක් තමයි මම අරන් තියෙන්නේ. දැන් මම භාජනයක් මේ විදිහට අරගෙන ඒකට දිය කරගත්ත හකුරු ටිකයි බිත්තර ටිකයි එකතු කරගන්නවා. හදාගත්ත මිශ්‍රණය ටික ටික කලවම් කරන ගමන් මගේ පොල් කිරි ටිකත් ඒකට එකතු කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය පදම වෙනකන් මගේ මිශ්‍රණය මම හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගත්ත මිශ්‍රණය ට්‍රේ එකට මම පෙරාගෙන සෙල්සියස් අංශක 180 විනාඩි 40ක් 45ක් කාලයකට තියෙනවා. ඔන්න දැන් මගේ වටලප්පන් එක රෙඩි. විනාඩි 45කින් මගේ වටලප්පන් පේන්න තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට වටලප්පන් එකක් ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඔයාලට කැමති නම් උඩින් කජු එහෙම දාලා තවත් මේක රසවත් කරන්න පුළුවන්. ලස්සනට ඩෙකොරේට් කරගන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම ඕගොල්ලොත් අදම මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.